ඇතරම ලංකාව කියන්නේ නිධානයක්. මේකේ තියෙන සම්පත් වලින් අපි ප්‍රයෝජනයක් ගන්නෙම නැති තරම්. ඒ වගේ එක නිධානයක් තමයි මේ කිතුල් කියන්නේ. මේක දැඩි අවදානම් ක්‍රියාවලිය. කිතුලේ යනවා කියලා මට අහලා තියෙන කතාව. ඒ කියන්නේ ජීවිතයත් මරණයත් අතර පොර බැදීමක් තමයි එතනදි වෙන්නේ. ලෝකයේ අංක 1ේම වටිනාම පාවිච්චි කරන පැණි එකක් තමයි කිතුල් හඳුන්වන්නේ. කිතුල් පිටි කියන්නේ ඇත්තටම මේ ඇඟ නිවන හොඳම බෙහෙතක්. පොඩි දරුවගේ ඉඳලා ගර්භණී මාව වැඩිමහල් පුද්ගලයන් දක්වාම හැම කෙනාටම පාවිච්චි කරන්න පුළුවන් කාලීන අවශ්‍යතාවයක්. මේ තියෙන්නේ මේ තෙල් මේකත් ඉතාම වටින සම්පතක්. කෑමට ගන්නවා නම් ඒ කියන්නේ හර්බල් කුකින් ඔයිල් එක. පොල් තෙල් එකෙන් උයලා කනවට වඩා දෙගුණයක් රසයි මේ තෙල් එකෙන් උයලා කන එක. අපේ පැතිවල ගම්පළාත්වල මිනිස්සු ලෙඩක් දුකක් නැතුව දෙන්නේ කියලා ඉන්නේ අතර මේ වගේ කැලෑමී පැණි සහ මී තෙල්. මම කුඩා කාලේ සිටම දේශීය දේවල් අගයන කෙනෙක්. මේක විවිධ විදිහට මම වෙළඳපොළට හඳුන්වලා දෙනවා. පරිසර හිතකාමී නිෂ්පාදන. මගේ නිෂ්පාදන මම පාරිභෝගිකයාට සත්භාවයෙන් ලබා දෙන්නේ කිසිම ආකලන ද්‍රව්‍යයක් පාවිච්චියෙන් තොරව. එතකොට මම වැඩිපුරම පාවිච්චි කරන ක්‍රමය තමයි නිෂ්පාදනයේ අලුත් පිට සකස් වූ පසු පාරිභෝගිකයා අතර ඍජුවම යන මෙච්චර වටින සම්පතක් 100%ක්ම පිරිසිදු කිතුල් හකුරු නිෂ්පාදනයක්. මේ තියෙන අපි සම්ප්‍රදායනුකූලව සකසා ගන්න කිතුල් හකුරු බෑය. මේ තත්ත්වයෙන්ම රැකගෙන පාරිභෝගිකයට ලබා දීම සඳහා තමයි මම මේ ආවරණ භාවිතා කරන්නේ. කිතුල් පිටි කප් කේක් එක සහ කේක් එක. පොඩි බබලට මේ කුකීස් සහ බිස්කට්ස් වර්ග පුඩින් නිෂ්පාදන රාශියක් තියෙනවා. නිවැරදි විදිහට කස්ටමර්ට මාකට් කරා. එතනින් එහාට මගේ මාකට් එක හැදුවේ කස්ටමර්. රටේ කොඳුනාරට කියන්නේ ව්‍යවසායකයෝ. තරුණ පරම්පරාව මේ හා බැඳුනොත් තමයි අපිට රටක් විදිහට ගොඩ යන්න පුළුවන් නේද? අයිබෝවන් දේශීය ව්‍යවසායක සංගමයත් එක්ක එකතු වෙලා රටක් ලෝකයක් දිනන මිනිස්සුත් එක්ක කරන කතාබහේ තවත් කතාබහකට තවත් වැඩසටහනකට අපි එකතු වෙලා ඉන්නේ. අද අපි කතාබහට එකතු වෙන්නේ පුෂ්පාංජලි කුමාරි මහත්මිය. අයිබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා. අද අපේ කතාබහ සිද්ධ වෙන්නේ කිතුල්, මීපැණි, මීතෙල් මේ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන්. අපි මුලින්ම කතා කරමු පුෂ්පාංජලි කුමාරි කියන්නේ කවුද? ඔබ කරන මේ නිෂ්පාදන මොනවද කියලා? ඇත්තටම මම නුවර ප්‍රදේශයේ තෙල්දෙනිය කියන ප්‍රදේශයෙන් ආවේ. මම දැනට කරගෙන යන්නේ දේශීය ආහාර කියන එකෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කියන එක. ඊට අමතරව කැලෑමී පැණි සහ මී තෙල් මේ වර්ග තුන තමයි අපේ ප්‍රදේශයේ පාරිභෝගික ජනතාවට ඒ කියන්නේ වටිනා කිතුල් සම්පත සමගම මේ නිෂ්පාදන හඳුන්වා දෙන්නේ. හොඳයි. ඔබේ ව්‍යාපාරය එහෙම නැත්නම් ඔබේ නිෂ්පාදනයේ වෙළඳපොළට යන්නේ කොහොමද? මොන නමින්ද? මගේ නිෂ්පාදනයේ හෙළ රසය කියන නමින් තමයි ඒ ප්‍රදේශ ආශ්‍රිත පුද්ගලයන්ට ලබා දෙන්නේ. හොඳයි. අපි මේ නිෂ්පාදන බොහෝමයක් තියෙනවා. නිෂ්පාදන පෙළක් තියෙනවා. ලබාගත් ජයග්‍රහණ තියෙනවා. ඒ පිළිබඳ පියවරෙන් පියවර කතා බහ කරන්නට ඕනේ. මුලින්ම කතා කරමු. ඇයි ඔබ මේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන එහෙම නැත්නම් මේ මී ආශ්‍රිත නිෂ්පාදනයක් විදියට වෙළඳපොළට යොමු කරන්න තීරණය කළේ? ඇත්තටම මම පෞද්ගලික මාගෙන කිව්වොත් මම කුඩා කාලේ සිටම දේශීය දේවල් අගයන කෙනෙක්. ඒක ඇත්තටම පවුලේ සම්භවයෙන් ලැබිච්ච දෙයක්. ඒ දේවල් වලට ආදරය කරා. ඒතර මම විවාහ වුණේ නාරම්පණාව කියන ප්‍රදේශයේ කෙනෙක් සමග. ඒතර මට යවට ප්‍රදේශයේ කිතුල් කියන දේ තමයි වැඩිපුරම දකින්න ලැබුණේ. ඒතර මට අවශ්‍ය වුණා මගේ නිෂ්පාදනයක් මගේම නිෂ්පාදනයක් මේ වෙළඳපොළට එක් කරන්න. එතනදි තෝරාගත්තේ අතරම කිතුල් නිෂ්පාදන. එතනදි මට අවශ්‍ය වුණා ඇත්තටම පිරිසිදු කිතුල් නිෂ්පාදන කියලා. අපි වෙළඳපොළේ ගත්තොත් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කියවා විවිධ නිෂ්පාදන තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට සීනි මිශ්‍ර නිෂ්පාදන ඊට අමතරව වෙනත් දේවල් සම්මිශ්‍රණය කරලා හදපු නිවැරදි නොවන නිෂ්පාදන වෙළඳපොළේ බහුල තියෙනවා. මම එතනදි තේරුම් ගත්ත දෙයක් තමයි පාරිභෝගිකයා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේවා නෙවෙයි. නිවැරදි කිතුල් නිෂ්පාදන කියන එක. ඒ දේ පාරිභෝගිකයා අතට ගෙන යාම තමයි මගේ බලාපොරොත්තුනේ. එතනින් තමයි ඇත්තටම මේ දේ පටන් ගත්තේ. හොඳයි. ඔබ මේ පැහැදිලි අරමුණක් ඇතුව ඔබේ ගමන යනවා. ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන තියෙන කාරණාව ඔබේ කතාබහ ඇතුලෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. ඒ වගේම ඔබ මේ කරුණු කීපයක් ඉස්මතු කළා. දේශීයත්වයට මුල් තැන දීම එහෙම නැත්නම් මේ දේශීයත්වය කියන දෙයත් එක්ක ඔබට සහසම්බන්ධකම් තියෙනවා. ඔබ බද්ධ වෙලා ඉන්නවා කියන කාරණාව සහ
ප්‍රමිතිගත නිෂ්පාදනයක් වෙළඳපොළට දෙන්න, ප්‍රමිතිගත නිෂ්පාදනයක් පාරිභෝගිකයා අතට පත් කරන්න ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. මෙන්න මේ කාරණා පදනම් කරගෙන තමයි ඔබ මේ නිෂ්පාදන වෙළඳපොළට ලබා දුන්නේ කියන කාරණාව. දැන් ඔබ මේ සියලු කාරණා එකතු කරගෙන ව්‍යවසායිකාවක් විදියට සමාජයට එනවා. ඔබ යම් කිසි නිෂ්පාදනයක් වෙළඳපොළට ලබා දෙනවා. මොනවද මේ නිෂ්පාදන පාරිභෝගිකයාට ගුණාත්මක නිෂ්පාදනයක් විදියට ලබා දෙන්න ඔබ භාවිතා කරන තාක්ෂණය? ඇත්තරම කිතුල් වගේ නිෂ්පාදනයක් දැනට තාක්ෂණයත් එක්ක ඇත්තරම යන දෙයක් නෙවෙයි. මේක හෙළ සංස්කෘතියේ ඉඳලම පැවතෙන ඒ කියන්නේ තාක්ෂණික නොවන දැනුමින් නිෂ්පාදනය වෙන දෙයක්. අදටත් ඒ දේ විදිහයි සම්ප්‍රදායික නිෂ්පාදනයක්. එතනදී ඇත්තටම දැන් පවතින කාල සීමාවේ පුද්ගලින් මත තියෙන ඒ කියන්නේ එයාලා මත තියෙන මුදල් පදනම් කරගත්තාම මේක විවිධ විදිහට මම වෙළඳපොළට හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ කුඩා කුඩා නිෂ්පාදන විදිහට. ඊට අමතරව මේ පරිසර හිතකාමී නිෂ්පාදන ඒ විදිහට, ඒ වගේම සුරක්ෂිත නිෂ්පාදන විදිහට ඒ විවිධාංගීකරණයකින් යුක්තව ලබා දෙනවා. ඒ විදිහට තමයි මම වෙළඳපොළට මේවා ලබා දෙන්නේ. අපි දන්නවා කිතුල් වෙන්න පුළුවන්, මී පැණි වෙන්න පුළුවන්, මේ ආශ්‍රිත නිෂ්පාදන සියල්ලම අපි ආහාරයට ගන්නවා, අපේ ශරීරයට එකතු කර ගන්නවා. මෙතනදී අනිවාර්යයෙන්ම පිටිසිදුකම කියන කාරණාව, සෞඛ්‍ය ආරක්ෂිත බව කියන කාරණාව, වසවිස වලින් තොර වෙන්න ඕන කියන කාරණාව, මේ හැම දෙයක්ම බලපානවා ගුණාත්මක නිෂ්පාදනයක් විදියට මේවා ඉදිරිපත් කරද්දී. දැන් තවත් දෙයක්, ඔබ ව්‍යවසායිකාවක්, එහෙම නැත්නම් නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කරන කෙනෙක්, ඔබට යම් කිසි තරගයක් වෙළඳපොළ ඇතුලේ තියෙනවා, ඔබ ඔබේ තැන තහවුරු කරගන්න ඕනේ. ඒ වගේ තැන්වලදී සහ මේ නිෂ්පාදනය ගුණාත්මක නිෂ්පාදනයක් විදියට වෙළඳපොළට ඉදිරිපත් කරද්දී ඔබට කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යම් කිසි වෙලාවක යොදනවා වෙන්න පුළුවන්, වර්ණකාරක යොදනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නිෂ්පාදනවල අපි කියනවා ක්වොන්ටිටි එක වැඩි කරගන්න, ප්‍රමාණය වැඩි කරගන්න යම් කිසි එකතු කිරීම යොදනවා වෙන්න පුළුවන්. මේ වගේ අභියෝග තියෙනවා. කොහොමද මේවට මුහුණ දෙන්නේ? ඇත්තට මේ සියල්ලක්ම මෙම ශාස්ත්‍රය තුළ තියෙනවා. මම නම් ඇත්තටම මගේ නිෂ්පාදන මම පාරිභෝගිකයාට සත්භාවයෙන් ලබා දෙන්නේ කිසිම ආකලන ද්‍රව්‍යයක් පාවිච්චියෙන් තොරව. මොකද අද වර්තමානයේ වෙනකොට මිනිස්සු අතර බහුලවම තියෙනවා මේ කියන්නේ දියවැඩියාව රෝගය. එතකොට ඇත්තටම අපි අතීතයට ගියොත් අතීතයේ හිටපු මිනිස්සුන්ට මේ වගේ රෝග කවදාවත් හැදිලා තිබුණේ නැහැ. ඒ කියන්නේ දියවැඩියාව වගේ රෝග අද වෙනකොට පොඩි දරුවගේ ඉඳලා මේ වැඩිහිටියා දක්වාම තියෙන විශාල ගැටලුවක් තමයි මේ ගැටලුව. ඉතින් එතනදී කිතුල් කියන දේ ඊටම වැදගත්. එතකොට මේක ආකලන ද්‍රව්‍ය පාවිච්චියක් අවශ්‍ය නැහැ ඇත්තට මේ නිෂ්පාදනයේ පුද්ගලින්න පාවිච්චියට. මොකද මේ දේවල් වසරකට වැඩි කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්. මේ ඒ කියන්නේ මේකේ තියෙන නැචරල් ග්ලූකෝස් එක එතනදී වෙනත් අමුද්‍රව්‍ය භාවිතා කරනවා නම් තමයි ආකලනයක් අවශ්‍ය වෙන්නේ. එතකොට මම වැඩිපුරම පාවිච්චි කරන ක්‍රමය තමයි නිෂ්පාදනයේ අලුත් පිට සකසූ පසු මේ කියන්නේ පාරිභෝගිකය අතර ඍජුවම යන ක්‍රමවේදය තමයි මෙතනදී මම ගොඩාක් මේ කියන්නේ මගේ නිෂ්පාදනයන් ලබා දෙන්න යොදා ගන්න ක්‍රමවේදය. ඒ කියන්නේ අතරමැදියන් හරහා තියනවට වඩා ඒ කියන්නේ හැමෝම කැමති ඒ කියන්නේ මේ වගේ දෙයක් ඉදිරියදා පාවිච්චිට භාවිතා කරන්නේ නැහැනේ. එතකොට යාලට ඒක ඍජුවම ඒ කියන්නේ ෆ්‍රෙෂ් මේ නැවුම් භාවිතයක් තමයි ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම ඍජුවම පාරිභෝගිකයාට මගේ නිෂ්පාදන ලබා දෙන එක තමයි කරන්නේ. හෙළ රස නිෂ්පාදනවල කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැහැ. ආකලනයක් මේ ඇතුළත් වෙලා නැහැ. හොඳයි, අපි කතා කරමු දැන් මේ නිෂ්පාදන පෙළ ගැන කතා කරන්න කලින් ඔබ මේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනත් එක්ක ලොකුවට ගනුදෙනු කරනවා සහ ඔබ කිව්වා ඒ ආශ්‍රිත සම්භාවයක් ඔබට තියෙනවා මේ නිෂ්පාදන ආශ්‍රිතව කියලා. ඇයි මේ කිතුල් කියන නිෂ්පාදනය එහෙම නැත්නම් මේ කිතුල් කියන දේ විශේෂ වෙන්නේ? ඇත්තටම කිතුල් කියන දේ විශේෂ වෙන්නේ මේක ඒ කියන්නේ ඈත අතීතයට යනවා කිතුල් කියන දේ. දැනට ලෝකේ අපි ගත්තොත් කැනඩාව කියන රටේ දැනට පාවිච්චි කරනවා මේපල් සිරප් කියලා. මම හිතන්නේ ලෝකේ අංක 1ේම පාවිච්චි කරන පැණි එකක් තමයි මේපල් සිරප් කියන්නේ. ඊට සාපේක්ෂව ගත්තාම කිතුල් කියන දේ ඒ හා සමාන රසයක් තියෙන මේ කියන්නේ මේපල් සිරප් හා සමාන රසයක් තියෙන දැනට ලෝකේ වටිනාම මේ පැණි වර්ගයක් විදිහට තමයි කිතුල් හඳුන්වන්නේ.
ඉන්දියාව වගේ රටවල් වලත් මේ දේවල් මේ ගස් තියෙනවා. නමුත් එයාලා ඒක පැණි විදිහට භාවිතා කරන්න දන්නේ නැහැ. එතකොට දැන් ලංකාවේ මෙච්චර වටින සම්පතක් මේ තියෙන සම්පත අපි කියන්නේ ඒ විදිහෙම ඒ කියන්නේ නිවැරදි එම නිෂ්පාදනය ඒ විදිහටම අපි පරිභෝගිකයාට මේ ලබා දීම තමයි අතර මෙතනදී වැදගත්ම වෙන දේ. හොඳයි දැන් මේ ඔබත් එක්ක කතා බහ කරද්දී අපිට වැටහෙන දෙයක් තමයි ඔබ මේ ආශ්‍රිතව යම් අධ්‍යයනයක් කරලා තියෙනවා කියන කාරණාව. යම් තාක්ෂණික කාරණා පිළිබඳව මේ සංයෝග පිළිබඳව ඔබට දැනුමක් තියෙනවා. අපි දන්නවා අපිට ඕනම නිෂ්පාදනයක් වෙන්න පුළුවන් ගෙදරදී අපේ පරිභෝජනයට ඒ දේවල් භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේක නිෂ්පාදනයක් විදියට වෙළඳපොළට යොමු කරද්දී ව්‍යාපාරයක් විදියට පවත්වාගෙන යද්දී දැනුම කියන කාරණාව අත්‍යවශ්‍යයි. අපිට අපේ බාහිර සාධක වලින් යන්න පුළුවන් දුරක් තියෙනවා. අපි එතනින් එහාට දැනුම ලබා ගන්න ඕනේ. තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කරන්නට ඕනේ. ලෝකයේ අලුත් වෙන දේවල් පිළිබඳව අධ්‍යයනය කරන්නට ඕනේ. කොහොමද ඔබ මේ නිෂ්පාදන ආශ්‍රිතව අවශ්‍ය කරන දැනුම ලබා ගත්තේ? එතනදී මට ඇත්තටම මේක අපේ පවුලේ අය කාලයක් තිස්සේ කරගෙන ගියා. කියන්නේ මගේ මහත්තයාගේ පවුලේ අය. ඒකට ඊට අමතරව මම කිතුල් සංවර්ධන මණ්ඩලය එයාලත් එක්ක සම්බන්ධ වෙනවා. මම ඇත්තටම මේක කියන්නේ ව්‍යාපාරයක් විදිහට 2024 වර්ෂයේ තමයි පටන් ගත්තේ. ඊට අවශ්‍ය මූලික දැනුම මම කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඒ විවිධ නිලධාරීන් හරහා ලබා ගත්තා. ඒ විදිහට තමයි මේ නිෂ්පාදනය ආරම්භ වෙන්නේ. හොඳයි අපි හෙළරස ව්‍යාපාරය ගැන තවදුරටත් ඉදිරියට කතා කරමු. ඊට කලින් හඳුන්වා දෙන්න අපිට මොනවද ඔබේ නිෂ්පාදන පෙළ ඇතුලේ තියෙන්නේ? අපිට කිතුල් හකුරු බලා ගන්න පුළුවන්, කිතුල් පිටි තියෙනවා, තවත් නිෂ්පාදන කීපයක්ම තියෙනවා. මේ වකින් එක හඳුන්වා දෙන්න. මෙතනදී වර්ග කිහිපයක් මම අදාරගෙන ආවේ මේ මැදිරියට. මේ තියෙන්නේ 100%ක්ම පිරිසිදු කිතුල් හකුරු නිෂ්පාදනයක්. එහි ග්‍රෑම් 100ක ප්‍රමාණයේ කුඩා නිෂ්පාදනයක් තිබෙන්නේ. එතකොට මෙහි අන්තර්ගත වන්නේ 100%ක්ම පිරිසිදු කිතුල් පැණි වලින් සැකසූ පිරිසිදු කිතුල් හකුරු. ඉතින් මහනුවර ප්‍රදේශයේ නම් විශාල පාරිභෝගික ප්‍රමාණයක් මගේ නිෂ්පාදනය පිළිබඳව හොඳින්ම හඳුනනවා. මම දැනට KCC මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ කුඩා ව්‍යාපාර සංවර්ධනාංශය කර්මාන්ත අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කරන සියලුම ප්‍රදර්ශන හරහා මගේ නිෂ්පාදන එළි දක්වනවා. එහිදී ඔවුන්ගේ විශාල ප්‍රතිචාරයක් මට ලැබිලා තියෙනවා. එතකොට මීට අමතරව මේ තියෙන අපි සම්ප්‍රදායනුකූලව සකසා ගන්න කිතුල් හකුරු බෑය. මේක පොල්කටු ආශ්‍රයෙන් තමයි සකසා ගන්නේ. මම මෙතනදී පාවිච්චි කරලා තියෙනවා මේ ඒ කියන්නේ ෆොයිල් රැප් එකක් පාවිච්චි කරලා තියෙන හේතුව තමයි මේ පිරිසිදු කිතුල් හකුරු කෙනෙක් දැන් කිතුල් කියන්නේ අල්ලේ තිබ්බහම දිය වෙනවා කියලා කියන්නේ. එතකොට මේක මේ තත්ත්වයෙන්ම රැකගෙන පරිභෝගයට ලබා දීම සඳහා තමයි මම මේ ආවරණ භාවිතා කරන්නේ. ඊට අමතරව මේ විදිහට මේ ලොකු ප්‍රමාණවලිමුත් තියෙනවා. දැන් අපිට මේක කෙනෙක් හිතන්න පුළුවන් මේක කොහොමද අපි පරිභෝජනයට ගන්න කියලා මේ කිතුල් හකුරු එක. දැනට පවතින කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිතම ප්ලාස්ටික් කප් එක තමයි මේ PP5 කියන මොඩල් එක. මේකට මේ බහලුමක් කරලා තියෙන මේ කිතුල් පිරිසිදු කිතුල් නිෂ්පාදනය උදාහරණයක් විදිහට දැන් අපිට පුළුවන් මේක හකුරු බෑයේ විදිහට එළියට ගන්න. එතකොට අපිට අවශ්‍ය විදිහට පාවිච්චියට අරගෙන නැවත ඒ කියන්නේ ශීතකරණයේ යොදලා නැවත භාවිතයට ගන්න පුළුවන්. ඔව් දැන් මෙතන මේ අපි දන්නවා මෙතන මේ කුඩා ප්‍රමාණයක කප් එකක් තියෙනවා. ඊට පස්සේ ඔබ සඳහන් කළා මේ සාම්ප්‍රදායික කිතුල් හකුරු එක. ඊට පස්සේ මේ තවත් කප් එකක තියෙනවා. මේ ඇසුරුම් කරන්නේ සුවිශේෂතා මොනවද? මේ හැම එකකම අඩංගු වෙන්නේ එකම කිතුල් හකුරු එක. ඒක අර විවිධ ප්‍රමාණ වලින් ලබා දෙන්න ඕන නිසා ඔබ මේ ඇසුරුම් කීපයකට භාවිතා කරලා තියෙන්නේ. නැත්නම් වෙනත් විශේෂතා තියෙනවද? ඒ කියන්නේ පාරිභෝගිකයා අතරම ඉස්සෙල්ලාම ඇහෙන් කාලා මේ නිෂ්පාදනය පාවිච්චි කරන්නේ නේද? අපි ඕනම නිෂ්පාදනය. එතනදී වඩාත්ම සුදුසු ඒ කියන්නේ මේ නිෂ්පාදනය එළි දක්වන්න පුළුවන් මේ ඇසුරුම මොකක්ද කියලා මම කල්පනා කරා. එතනදී කර්මාන්ත ඒ කියන්නේ IDB එක හරහා තමයි දැනුගත්තේ. මේම දැනට තියෙන මේ ඒ කියන්නේ දැන් විතර ට්‍රාන්ස්පරන්ස් ගතිය වැඩි නිසා
පත්‍ර කස්ටමර් කෙලින්ම මේක බැලුවහම තේරෙනවා හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ කුඩා ප්‍රමාණවලින් තියෙන්නේ අවශ්‍ය කෙනෙකුට කුඩා ප්‍රමාණකින් ගන්න පුළුවන්. අවශ්‍ය විදිහට සකසා ගන්න පුළුවන්. ග්‍රෑම් 200 250 ඒ විදිහට අවශ්‍ය ප්‍රමාණ වලට සකසලා තියෙනවා. එතන එහාට මේ නිෂ්පාදන මේ තියෙන අමතර නිෂ්පාදන මම ඊට කිතුල් වලට අමතරව කරගෙන යනවා කැලෑමී පැණි කියන එක. ඊට අමතරව මේ පිරිසිදු මී තෙල්. ඇත්තටම අපේ ප්‍රදේශයේ කියන්නේ නාරම්පනා ප්‍රදේශයට තෙල් දෙනී පැත්තට තියෙනවා උඩුදුම්බර කියලා. එහි කරගෙන යන්නේ කැලෑමී පැණි. ගොඩක් වෙලාවට දැන් අපි නිවාසවල මී පැණි සැකසීමේ ක්‍රියාවලිය කරනවා. මේක ඊට වඩා වෙනස් වෙන්නේ මිනිස්සු අතරම මී පැණි කියන දේ හොයන්නේ බෙහෙතට පාවිච්චියට. ඉතින් එතනදී අර දැන් අපි ගෙවල් වල මී හදනවා නම් සීනි වගේ දේවල් තමයි මේ එතන අර සතුන්ට මේ ආහාර විදිහට පාවිච්චි කරන්නේ. නමුත් මේක එහෙම නෙවෙයි. දැන් මී මැස්සා අර එයාලට ඒ කියන්නේ ස්වභාවික විදිහට සිදුවන ක්‍රියාවලියේ මී පැණි කියන එක තමයි ඇත්තටම මිනිස්සුන්ට පරිභෝජනයට අවශ්‍ය. එතනදී එහි අපි කියන්නේ වක්‍රව මම මේ නිෂ්පාදකයින්ගෙන් ලබා ගන්නවා මී පැණි පරීක්ෂාවකට යටත්ව. එතකොට සීමා සහිතව දැනට මම මී පැණි නිෂ්පාදනය ඉදිරිපත් කිරීම කරනවා. ඊට අමතරව කිතුල් පිටි සහ කිතුල් පිටි තියෙනවා. ඊට පස්සේ මේක මේ මී පැණි නිෂ්පාදනයක් මිලිලීටර් 750 කිතුල් පිටි කියන එක ගත්තොත් මෙතන තියෙන කිලෝ එකක පැකට් එකක් තමයි මම අරගෙන ආවේ. කිතුල් පිටි කියන්නේ ඇත්තටම මේ ඇඟ නිවන හොඳම බෙහෙතක්. ඒ කියන්නේ පොඩි දරුවගේ ඉඳලා ගර්භණී මාව වැඩිමහල්ලා මේ වැඩිමහල් පුද්ගලයන් දක්වාම හැම කෙනාටම පාවිච්චි කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි කිතුල් පිටි කියන්නේ. කාලීන අවශ්‍යතාවයක්. අපි ඇත්තටම අද කාලේ මේ පාම් පිටි ඒ වගේ දේවල්නේ භාවිතා කරන්නේ. අපිට ඒ වගේ සකසා ගන්න සියලුම ආහාර මේ කිතුල් පිටි හරහා සකසා ගන්න පුළුවන්. හැබැයි පුද්ගලයන් දැනුවත් භාවයක් නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපිට කප් කේක් එකක් ඊට අමතරව කුකීස් ඒ වගේ නිෂ්පාදනයන් මේ අවශ්‍ය කරන හැමදේම අපිට මේ වගේ සකසා ගන්න පුළුවන්. ඔව්. ඔබට අදහසක් නැද්ද මෙතනින් එහාට ගිහිල්ලා ඒ වගේ මේ දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරලා අගය එකතු කළ නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කරන්න? ඇත්තටම මට මේ අවස්ථාවේදී මගේ මේ ආහාර නිර්මාණ අරගෙන එන්න අවස්ථාවක් උනේ නැහැ. දැනට මම මේක කරගෙන යනවා. අපිට පොඩි පැහැදිලි කිරීමක් පොඩි හැඳින්වීමක් කරමු මේ වගේ මොනවද තියෙන්නේ? ආහාර කිතුල් පිටි ආශ්‍රිතව මම දැනට කරගෙන යනවා කිතුල් පිටි කප් කේක් එක සහ කේක් එක. ඊට අමතරව පොඩි බබාලට මේ කුකීස් සහ බිස්කට්ස් වර්ග පුඩින් ඒ විදිහට නිෂ්පාදන රාශියක් තියෙනවා. හොඳයි. කොහොමද මේ දේවල් වලට වෙළඳපොලේ පවතින ඉල්ලුම? ඇත්තටම වෙළඳපොළ ගැන නම් කනගාටුයි. මොකද මේ බාහිර සමාජය ඇත්තටම පුරුදු වෙලා තියෙන්නේ දේශීය දේවල් අගයන්න නෙවෙයි. ඒක අපි හැමෝම දන්න දෙයක්. يعني පිටරටින් ගේන දේ අගයලා ඒ දේවල් අපේ කරගෙන ඒ යහබද්ධව ජීවත් වෙන්නනේ. ඉතින් අපි පොඩි දරුවෝන්ගේ ඉඳලා දැන් මානසිකත්වය හැදලා තියෙන්නේ මේ විදිහට. ඒ දේ ඇත්තටම මට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මගේ හැටියට මම උපරිම උත්සාහයක් ගන්නවා මේ දේවල් කට වචනෙන් හෝ වේවා යම්කිසි මාධ්‍යකින් හෝ වේවා ප්‍රචලිත කරන්න. හේතුව තමයි අපිට ඇත්තටම ලංකාවේ කියන්නේ නිධානයක්. මේකේ තියෙන මේ සම්පත් වලින් අපි ප්‍රයෝජනයක් ගන්නෙම නැති තරම්. ඉතින් ඒ වගේ එක නිධානයක් තමයි මේ කිතුල් කියන්නේ. ඒ කියන්නේ ඉස්සර මිනිස්සු ඒ වගේ වැඩගත්තට අද කාලේ අය මහන්සි වෙන්න කැමති නැහැනේ. එතකොට පිටින් එන දෙයක් අරගෙන ඒක පිටින් එන දේවල් අගය කර මේ ජීවත් වෙන්න කැමති පරිසරයක් තමයි. ඒ කියන්නේ අර පොෂ් මණ්ඩා එක කියන්නේ කොහොමද කියලා ඒ විදිහට හැඩගැහිච්ච මේ පරිසරයක් තියෙනවා. නමුත් විය යුත්තේ මේ දේවල් අගය කරලා මේ දේවල් අපි පිටරටියන් පවා මේ දේවල් අපි ලබා දිය යුතුයි. එහිදී මූලික පියවර වෙන්න ඕනේ අපේ මේ ලංකාවේ අය මුලින්ම මේව පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එතනදී ගත්ත පියවරක් විදිහට අර වගේ අගේකුල නිෂ්පාදනය, ඒ කියන්නේ බිස්කට් වර්ග, කේක් වර්ග ඒ වගේ දේවල් අපේ දිනපතා භාවිතයට පොඩි දරුවන් ඉඳන් පුරුදු කරන්න ඕනේ. ඒ ව්‍යායාමයක් විදිහට තමයි ওই නිෂ්පාදන මට පුළුවන් හැටියට මේ වෙළඳපොළ හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්. දැන් කෙනෙක් මේ දේවල් මිලදී ගන්නවා නම් කොහොමද මිලදී ගන්න පුළුවන්කම තියෙන්නේ? මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ යම්කිසි මධ්‍යස්ථාන කීපයක් හරහා ගන්න පුළුවන්. ඊට අමතරව ඒ කියන්නේ දැන් වෙනත් ප්‍රදේශයක කෙනෙකුට අවශ්‍ය නම්
රිජෝම සම්බන්ධ වෙලා මට පුළුවන් ඒක මේ කියන්නේ මාර්ගගත ක්‍රමයට ලබා ගන්න පුළුවන්. දැනට මේ දේවල් මිලදී ගන්න පුළුවන් මධ්‍යස්ථාන කිහිපයක් තියෙනවා කියලා ඔබ කිව්වා. ඒවා සඳහන් කරන්න පුළුවන්ද අපිට කොහොමද? ඔව් සීමා සයිඩ් මම ඇත්තටම 2024 වර්ෂයේ පටන් ගත්ත දෙයක් මේක. එතකොට දැනට පුළුවන් මම කියන්නේ KCC කැන්ඩි සිටි සෙන්ටර් එකෙන් ගන්න පුළුවන්. ඊට අමතරව වත්තේගම තියෙනවා ගෝජන සේවා මධ්‍යස්ථාන. ඊට අමතරව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා මහනුවර ප්‍රදේශයේ පවත්වාගෙන යන වෙළඳසැල් 2-3ක ගන්න පුළුවන්. බහුලවම මහනුවරෙන් තමයි මේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඔව්. දැන් එතනින් එහාට ගිහිල්ලා ඔබ දැන් යම්කිසි ඔබේ හිතේ ඇවිච්ච නිර්මාණයක් නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ ඒ හරහා ව්‍යාපාරයක් කරගෙන යනව ව්‍යවසායිකාවක් විදියට දේශීයත්වයට මුල් තැන දෙන කෙනෙක් විදියට දැන් මහනුවරින් එහාට ගිහිල්ලා මේ දේවල් ව්‍යාප්ත කරන්න එහෙම නැත්නම් අපේ රටෙන් එළියට මේ දේවල් යවන්න ඔබේ අදහසක් බලාපොරොත්තුවක් සැලසුමක් තියනවාද? ඇත්තටම එහෙම ලොකු සැලසුමක් තියෙනවා. මගේ උපරිම ශක්තිය යොදන්නෙත් ඒ දේ සඳහාම තමයි. ඊට අවශ්‍ය උපදෙස් විවිධ ආයතන රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන හරහා ලබා ගන්නවා. එහිදී ඇත්තටම මට මම හිතන්නේ දැන් අපි රජයට දොස් කියනවා නෙවෙයි. ඒ කියන්නේ අපිට ඇත්තටම ඊට අවශ්‍ය පසුබිමක් මීට වඩා ඉහළින් ඒ කියන්නේ රාජ්‍යාංශින් හෝ රාජ්‍ය නොවන අංශ වලින් ඇත්තටම ලැබිය යුතුයි. අපි ඇවිල්ලා ශුද්‍ර ඒ කියන්නේ ශුද්‍ර ව්‍යාපාරිකයෝනේ. ඒකට අපිට යම් කිසි සීමාවකින් එහාට යන්න අමාරුයි. මොකද ඉතින් ඒ දේවල් අදටත් මේ වගේ දේශ නිෂ්පාදන පිටරටවලට යවන සමාගම් වශයෙන් ඉන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් අපිටත් මේ අවස්ථාව මේ ලැබෙනවා නම් ඉතාම වටිනවා. ඔව් මේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වලට තියෙන විදේශ වෙළඳපොළ කොහොමද? විදේශ වෙළඳපොළ ඇත්තටම මේ නිෂ්පාදනය පිළිබඳව අවබෝධයක් නැහැ විදේශ වෙළඳපොළේ. ඒක තමයි තියෙන ප්‍රධානම අභියෝගය. ඒ කියන්නේ දැන් ගොඩක් ෆොරිනර්ස්ලා එනවා. දැන් ෆොරිනර්ස්ලා ආවට එයාලා දන්නේ අයිඩියා එකක් නැහැ මේ මොනවද කියන එක. මේ නිෂ්පාදනයේ තියෙන වටිනාකම් ඇත්තටම විදේශ වෙළඳපොළට ප්‍රචලිත කරන්න ඕනේ මුලින්ම. එතකොට අපිට අගයක් හොයන්න පුළුවන්. ඔව් දැන් දේශීය ව්‍යවසායකයා කියලා කියන්නේ දේශීය නිෂ්පාදන කරුවෙක් කියලා කියන්නේ රටේ කශේරුකාව එහෙම නැත්නම් රටේ පිටකොන්ද විදියට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් ඔබ මේ ව්‍යාපාර එක්ක මේ ව්‍යවසායකත්වය කියන කාරණාවේ රැඳී ඉන්න කෙනෙක් විදියට රජයෙන් වෙන්න පුළුවන්, බාහිර සමාජයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙළඳපොළෙන් වෙන්න පුළුවන්, පාරිභෝගික ජනතාවගෙන් වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද සහ මොන වගේ සහයෝගයක්ද ඔබ වැනි අයට අවශ්‍ය කරන්නේ? ප්‍රධාන වශයෙන්ම වෙළඳපොළ අවශ්‍යතාවය තමයි එතනදී තියෙන්නේ. දේශීය කියන්නේ දේශීය ව්‍යවසායකයන්ගෙත් මම නම් හිතන්නේ මීට වඩා එකමුතුවක් තියෙන්න ඕනේ. නිෂ්පාදන ඉදිරියට අරගෙන යන්න. අතරම ව්‍යවසායකින් අතර එකමුතුවක් කොයිතරම් දුරට තියෙනවද කියලා මට ලොකු අවබෝධයක් නැහැ. නමුත් මම නම් උත්සාහ කරන්නේ අනිත් අයත් එක්ක එකතු වෙලා ගමනක් යන්න. ඊට අමතරව අපි අතර මේ වගේ තියෙන මේ කියන්නේ මේ දේශීය නිෂ්පාදන වල තියෙන කියන්නේ බෙනිෆිට්ස් මොනවාද කියලා අපි මේ පාරිභෝගිකයන්ට මීට වඩා දැනුවත් කිරෙන්න ඕනේ. එතකොට එතනදී අපිට සෞඛ්‍ය අංශවල මම හිතන්නේ එයාලගේ දැනුම කියන දේ විශාල වශයෙන් වැදගත් වෙනවා. ඊට අමතරව මාධ්‍ය. එතකොට ඒ වහරහා මේවා මිනිස්සු අතර ප්‍රචලිත වෙන්න ඕනේ. ඊට අමතරව විදේශීය වෙළඳපොළ ගැනුම්කරුවන් හොයන්න ඕනේ. ඉතින් ඒ හැමෝගෙම ඉල්ලනවා මේ අපේ මේ කර්මාන්ත ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය වෙන සහාය ලබා දෙන්න කියලා. ඒක රටක් වශයෙන් අපි හැමෝටම වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම. ඊට අමතරව දැන් ඔබ මේ කිතුල් ආශ්‍රිතව එහෙම නැත්නම් මේ මීපැණි ආශ්‍රිතව නිෂ්පාදන කටයුතු සිදු කරන කෙනෙක් විදියට ඔබේ කර්මාන්තය ඇතුලේ ඔබ මේ වෙද්දි මුණ පාන අභියෝග මොනවද? අභියෝග කිව්වොත් නම් ඇත්තටම 100%ක්ම අභියෝග තමයි තියෙන්නේ. හේතුව තමයි අමුද්‍රව්‍යයේ ඉඳලම විශාල අභියෝගයක් තියෙනවා. එතනදී ගත්තොත් එහෙම අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෙන ඒ කියන්නේ තෙලිච්ච ලබා ගැනීමේදී ඒ සඳහා යොමු වෙන පිරිස් අද වෙන විට ඊටාම් සීමා සහිතයි. හේතුව තමයි මේක දැඩි අවදානම් ක්‍රියාවලිය. මේ කිතුලේ යනවා කියලා මට අහලා තියෙන කතාව.
කියන ජීවිතයත් මරණයත් අතර මේ පොර බැදීමක් තමයි එතනදි වෙන්නේ. ඉතින් මිනිස්සු ඒ වගේ ඈත් වෙලා තියෙන්නේ. ඒකට අවශ්‍ය කියන්නේ ක්‍රියාමාර්ග ඒ කියන්නේ මොනවාද යාළගේ මේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම නිසි බලධාරීන්ගේ වගකීමක්. එතකොට මම හිතන්නේ මීට වඩා ඒ ක්‍රියාවලියට යොමු වීමේ සම්භාවිතාවය වැඩි වෙවි. ඊටත් අමතරව දැන් අපිට බහුලවම තියෙන ගැටලුව තමයි රිලව් ප්‍රශ්න කියන එක. අද සමාජික ගොඩාක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් අපේ ශාස්ත්‍රයට අදාළව ගත්තොත් එහෙම මේ කිතුල් මේ තෙලිච්ච ගැනීම ඇතුළු රිලව් හින්දා ගොඩාක් අපහාස වෙලා තියෙනවා. යාළ මල් කඩනවා. ඊට අමතරව තෙලිච්ච මුට්ටි වල මේ ගසල එල්ල තිබ්බහම ඒව ඇවිල්ලා බොනවා. එතකොට අර ඒව භාවිතා කරපු දේවල් නැවත අපිට භාවිතා කරන්න බැහැනේ. ඉතින් දැඩිම තර්ජනයක් තියෙනවා. ඒ වගේ තර්ජන තමයි දැන් තියෙන්නේ. හොඳයි අපි මේ ව්‍යාපාර කටයුතු වලින් ටිකක් ඉදිරියට ඇවිල්ලා පුෂ්පාංජලි කුමාරි කියන ව්‍යවසායිකාව දිහාවට හැරෙමු. දැන් නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කරද්දී ව්‍යවසායිකාවක් විදියට වෙළඳපොළට තමන්ගේ නිෂ්පාදනයක් අරගෙන එද්දී මේ ක්‍රියාවලිය ලේසිපාසු කටයුත්තක් නෙවෙයි. මේකට සෑහෙන පිරිසකගේ සහයෝගය අවශ්‍යයි. ඔබ කාන්තාවක් විදියට ඔබට මොනවද ඔබට කාගෙන්ද මේ සඳහා සහය ලැබුණේ? ඔබට පවුලෙන් වෙන්න පුළුවන්, ඊට අමතරව යම් පිරිස ඔබට මේ දේවල් පිළිබඳ ගුරුහරුකම් ලබා දෙන්නේ නැති පවුලෙන් සහායවට වටපිටාවෙන් ඔබට ලැබුණු සහයෝගය කොහොමද? ඇත්තටම ව්‍යවසායිකාවක් කියන දේ ගැන ඇත්තට මං හීනකින්වත් හිතපු දෙයක් නෙවෙයි අද මේ කරන්නේ. නමුත් මට එන්න උනේ අවස්ථාවට මම රැකියාව කිහිපයක නිරත වුණා. ඉන්පස්සේ ඇත්තටම මම පෞල් ජීවිතයක් ගෙවනවා, පොඩි දරු දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්. එතකොට එතනදී මම මේ රැකියාගත වීම දුෂ්කරතාවයට මුහුණ පෑවා. එතකොට පවුලේ අය කරගෙන ගියපු කර්මාන්තයක් විදිහට තමයි මේක දැක්කේ. එතකොට මට අවශ්‍ය වුණා මේ කර්මාන්තය මේ කියන්නේ ක්‍රමවත්ව ඉදිරියට පවත්වාගෙන යාම කියන එක. ඒක මගේ කර්මාන්තයක් කරගන්න අවශ්‍ය වුණා. ඉතින් එහිදී මට ඇත්තටම මේ වෙලාව මතක් කරන්න ඕනේ මුලින්ම ඒට ගුරුහරුකම් දුන්නේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ කර්මාන්ත දෙපාර්තමේන්තුව කියන ආයතන දෙක සහ පෞද්ගලික නොවන සංවිධාන කීපයක් කරා උපදෙස් ලැබුණා. ඉතින් එතනින් තමයි මගේ ඇත්තටම මේ පටන් ගන්න ඕනේ. ඉන්පසුව මේ නිෂ්පාදන ඉදිරිපත් කිරීම හරහා විශාල පාරිභෝගික ජාලයක් ගොඩ නැගුණා. ඇත්තටම කියනවනේ දැන් අපි මම මාකට් කරේ කියන්නේ නිවැරදි විදිහට කස්ටමර්ට මාකට් කරා. එතනින් එහාට මගේ මාකට් එක හැදුවේ කස්ටමර්. එයා කටවචනෙන් ප්‍රබලම මාධ්‍ය කියන්නේ ඒ දේ හරහා තමයි මගේ නිෂ්පාදන මෙතෙක් දුරට ගෙනාවේ. තවත් කෙනෙක් මේ ව්‍යාපාර ශාස්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙනවා නම්, මේ වගේ නිෂ්පාදනයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, මේ ෆීල්ඩ් එක ඇතුළේ කෙනෙක් හිටපු කෙනෙක් විදියට ඔබට ලබා දෙන්න තියෙන උපදෙස් මොකක්ද? මම නම් ඇත්තටම අනිවාර්යෙන්ම එන්න ඕනේ අපේ තරුණ පරපුර විශේෂයෙන්ම. ඇත්තටම මම දැකලා තියෙන්නේ අපි ව්‍යවසායිකයෝ කියලා ගත්තාම ව්‍යාපාරිකයෝ බහුලම ඉන්නේ වැඩිමහල් අය, තරුණ අය ඇත්තට මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් අය පුදු වෙනවා මේ මම විතරක් නෙවෙයි ඇත්තටම බොහෝ අය එදිලා තිනවා. නමුත් මීට වඩා තරුණ අය එන්න ඕනේ ඇත්තටම ව්‍යාපාර ශාස්ත්‍රයට. අර මහත කිව්වා වගේ රටේ කොඳුනාරට කියන්නේ ව්‍යවසායිකයෝ. තරුණ පරම්පරාව මේ හා බැඳුනොත් තමයි අපිට රටක් විදිහට ගොඩ යන්න පුළුවන් නේද? ඒ අනිවාර්යයෙන්ම මීට වඩා එහා ගියපු දේවල් කියන්නේ දේශීය සම්පත් තියෙන ඕනේ තරම් ඒවට යොමු වෙන්න ඒවට අවශ්‍ය නිසි දැනුම ලබාගෙන අපේ දේවල් අගය කළා ව්‍යාපාර ශාස්ත්‍රයේ යෙදෙන්න කියන එක තමයි මට ඉල්ලන්න තියෙන්නේ. දැන් මගේ අතරම එක නිෂ්පාදනයක් කියවුන්නේ නැහැ මෙතනදී. මේ තියෙන්නේ මී තෙල් කියන එක. මේකත් ඊටාම වටින සම්පතක් මී තෙල කියන්නේ. ගොඩක් අය දන්නේ මේක කනවද කියලා. ඇත්තටම කෑමට ගන්නවා නම් හොඳම තෙල් එකක්. සෞඛ්‍ය ආරක්ෂිතම ඒ කියන්නේ හර්බල් කුකින් ඔයිල් එකක්. මී තෙල් කියන්නේ. ඒ කියන්නේ දැන් අයට මිදුළු වල ප්‍රශ්න තියෙන අයට ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් දන්නේ මේක මේ අර අතපයි ගානවා කියන එක. නමුත් ඒක ඇත්තටම අපිට ඒ කියන්නේ ආහාරයක් විදිහට ගැනීම තුලින් ඊට වඩා මේ ඒ කියන්නේ බොහෝ ප්‍රතිලාභ ලබන්න පුළුවන් මී තෙල් ආහාරයට ගැනීම. ඒ වගේම රසය ගැන කිව්වොත් ඊටාම ස්තරම් රසයක් තියෙන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් මොනවද මේ කියන්නේ කියලා. ඒක ඇත්තටම මේ
ඒක ඒ කියන්නේ ප්‍රායෝගිකව ඒ කියන්නේ ආහාරයට අරගෙන බලන්න ඕනේ ඒක වෙනස. දැන් මේක වගේ මීතෙල් එක ගත්තොත් ඈත අතීතයට යනවා. අපේ දොටු ගැමුණු රජතුමාගේ කාලෙටම යනවා. ඉස්සෙල්ලා මේ කැවුම් බෙදලා අපි සම්ප්‍රදායික කැවුම් බෙදලා ඒ කැවුම් වලින් අර යුද්ධෙට ගිහිල්ලා ඇවිල්ලා අතපය තවනවලුනේ. ඒ ඉතින් ඒ කැවුම් බෙදලා තියෙන මේ මීතෙල් වලින්. එතකොට ඒ තරම් ඈතට යන දෙයක් තමයි මීතෙල්. අනික මරණ දඬුවම හම්බ වෙනවා මී ගහක් කැපුවොත්. අදටත් මී ගස් කපන්න මේ අවසරයක් නැහැ. ඉතින් මේ මීතෙල් වගේ දේවල් පොල් තෙල් වගේ දේවල් පාවිච්චි කරනවට වඩා අපේ මිනිස්සුන්ට අපේ ආයු කාලය වැඩි කරගන්න පාවිච්චි කරන්න මේ කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ හැමෝගෙම. ඔව් ඔබ මේ අතීතයත් වර්තමානයත් යා කරන ගමනක මේ නිරත වෙන්නේ. ඔව් ගොඩාක් දුරට උත්සාහ කරන්නේ ඒ ගමන ඒ විදිහට යන්න. ඔව් දැන් තව අවුරුදු 5කින් වෙන්න පුළුවන් 10කින් වෙන්න පුළුවන් අනාගතයේදී මේ හෙළ රස නිෂ්පාදන කොයි වගේ තැනක තියෙනවා දකින්නද ඔබේ බලාපොරොත්තුව ඔබේ සැලසුම ඒ වෙනුවෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම මට මුදල් කියන දේ අතිමුත් ස්ථාවර වෙන්න විශේෂ උවමනාවක් තිබුණා. ඒක මම කුඩා කාලේ ඉඳලම පුරුද්දක් හොඳ දෙයක් කළා මේ හොඳ ප්‍රතිලාභයක් ලබනවා කියන එක. ඉතින් මට ඇත්තටම බලාපොරොත්තු වෙන තව වසර 5ක් දැන් අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත මේ ගත වෙන්නේ. තවත් ඉදිරියට වසර 5ක් වගේ ඇතුළත යම් කිසි මට්ටමකට ස්ටේබල් වෙන්න ඕනේ කියන එක මගේ ඔළුවේ තියෙනවා. ඉතින් ඒකට තමයි හැම තප්පරයක් ගානෙම මහන්සි වෙන්නේ. අද මේ ගමනාවෙත් ඒකට දැන් මේ මී තෙල් මී පැණි වගේ දේවල් සාමාන්‍යයෙන් අපිට සුලභව හම්බ වෙන දේවල් නෙවෙයි. මේ දේවල් වල විශේෂත්වය කොහොමද? මේ මී තෙල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ කලින් සඳහන් කරපු මේ කැලෑ මී පැණි. මේ දේවල් ආහාරයක් විදියට පරිභෝජනය කිරීම, එහෙම නැත්නම් වෙනත් ආලේපනයක් වෙන්න පුළුවන්. මේ දේවල් විදියට පරිභෝජනය කිරීමේ වැදගත්කම කොහොමද ඔබ දකින්නේ? එතනදී මුලින්ම ගත්තාම මී තෙල් කියන දේ මීතෙල් කියන්නේ අතර මේ ගහේ ඇට වලින් සකසන ලද හිඳින ලද තෙලක්. මේක පොඩි දරුවෝගේ ඉඳලා ඒ කියන්නේ වැඩි මහල්ලා වයස්ක පුද්ගලයන් දක්වාම පාවිච්චි කරන්න පුළුවන්. අපි එදිනෙදා පොල් තෙල් භාවිතා කරනවා හා සමානවම පාවිච්චිට ගන්න පුළුවන් තෙලක්. ආහාරයක් විදිහට ගත්තොත් ඒ කියන්නේ චුටි දරුවෙකුට අවශ්‍ය කරන ආහාර සැකසීම ක්‍රියාවල සම්පූර්ණ වෙනස් නේ. ඒදී පොල් තෙල් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් මීතෙල් කියන එක. ඊට පස්සේ කන්නේ නැති දරුවෝ ඉන්නවා. මේ කියන්නේ කොළ මැල්ලුම් ඒ වගේ දේවල් කන්නේ නැති අය ඉන්නවා. එයාලට අර පොල් තෙල් වෙනුවට මේ තෙල් හැන්දක් දාලා අර මැල්ලුම් ටික හදලා කැවුවාම ඒකේ රසයත් ගුණයත් එක්ක කන්නේ නැති දරුවෝ පවා ඒ දේවල් කන්න පෙළඹෙනවා. ඒ වගේම ගුණ පැත්තත් ඒ විදිහයි. ඊට අමතරව මේක අපිට කියන්නේ ස්වීට්ස් පැන් රස ආහාර ඒ කියන්නේ කැවුම් දොදොල් වගේ ඒ කියන්නේ දොදොල් වලට නම් පාවිච්චි කරන්න බෑ මොකද ඒක පොල් වලින් කරන්නේ ඒ කියන්නේ ඒ වගේ මේ කැවුම් කොකිස් වගේ බදින දේවල් වලට පවා ස්වීට් කෑම වලටත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් ඒ විදිහට මීතෙල් පාවිච්චි කරද්දී කෙනෙක්ට මේ ප්‍රශ්නයක් සැකයක් මතුවෙන්න පුළුවන්. අපි අපේ කටට හුරු පුරුදු රසට අපේ දිවට හුරු පුරුදු රසට මේක ටිකක් එහා ගිහිල්ලා තියෙන රසයේ වෙනසක් වෙනවා කියලා. එහෙම දෙයක් සිදු වෙන්නේ නැද්ද? නැහැ. ඇත්තටම සුදු පොල් තෙල් එකෙන් උයලා කනවට වඩා දෙගුණයක් රසයි මේ මීතෙල් එකෙන් උයලා කන එක. මේ පැතිවල වගේ කියන කොළඹ ප්‍රදේශයේ වගේ ජනගහන ප්‍රදේශවල මේ පුද්ගලයින්ට ඇත්තටම මේක නුහුරු වෙන්න පුළුවන්. නමුත් අපේ පැතිවල ගම්පලාත්වල මිනිස්සු ඇත්තටම අදට කාලා ලෙඩක් දුකක් නැතුව දෙයිනේ කියලා ඉන්නේ ඇත්තට මේ වගේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේවා පාවිච්චි වෙනවා උඩදුම්බර ඉඳන් මහියංගනේ වගේ ආශ්‍රිත ප්‍රදේශවල පුද්ගලයන් ගොවිතැන් කරන අය. ඊට අමතරව මාතලේ අතර පොළොන්නරුව ඒ ආශ්‍රිත ප්‍රදේශවල පොඩි දරුවන්ගේ ඉඳලා ගොවිතැන් කරන වැඩිමහල් පුද්ගලයා දක්වා ඇතරම කාලා බීලා ලෙඩක් දුකක් නැතුව ඉන්න පාවිච්චි කරන හොඳම තෙල් එකක් කට වචනෙන් කියනවා නම් හොඳම තෙල් එකක් තමයි මී තෙල් කියන්නේ. කැලෑ මී පැණි ගැන කතා කරොත් අතර මී පැණි ගැන නම් නොදන්න කෙනෙක් නැහැ. ඔව් ඔව්. ඒ කියන්නේ දිනකට මී පැණි බිඳුවක් දෙහි බිඳුවක් එක දාලා උදේට වතුර එකට දාලා බොන්න පුළුවන් නම් ඒක හැමදාම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා කියනවා වෛද්‍යවරු. ඊට අමතරව දැන් අපි ලස්සන හැමෝම කැමතියින් ලස්සන වෙන්න. ඒකට තරබාරු අයට ඇඟ හැඩ කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම බෙහෙතක් විදිහට මේ රූපලාවන්‍යයේ මී පැණි එක හඳුන්වනවා. ඊට අමතරව එක කියන්නේ මූණේ ආලේපනයක් විදිහට හැම පැහැපත් කර ගැනීමේ ක්‍රියාවලියට ඒ දේවල් වලට
මී පැණි ඊටම හොඳ බෙහෙතක්. ඒ වගේම අන්තර් විදිහට ආහාරයක් විදිහට ගන්නවා නම් මේක ප්‍රධාන රෝග කියන බෝ නොවන රෝග කියන්නේ ඒ දේවල් වලට හොඳම ಔಷධයක් විදිහට උදාහරණයක් විදිහට කොලෙස්ටරෝල් වගේ තියෙන අයට පාවිච්චිට හොඳම ඒ කියන්නේ ප්‍රතිඔක්ෂිකාරකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හොඳම පැණියක්. ඊට අමතරව තව දෙයක් තියෙනවා මහත්තයා දැන් ලෝකේ හොඳම කියන්නේ අපි ඩෙසර්ට් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් ආහාරයෙන් පස්සේ ගන්න පුළුවන් කෑම විදිහට දැන් අනුමත වෙලා තියෙන්නේ මේ මී පැණිත් එක්ක කුරුම්බා කියන්නේ කුරුම්බා මදයි මී පැණි කන්න පුළුවන් නම් ඒක තමයිලු අංක 1 ඩෙසර්ට් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. I think ඒ වගේ ගොඩක් මේ ප්‍රතිලාභ තියෙන ආහාර වර්ග දෙකක් විදිහට මේ දෙක හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් මේ සියලු දේවල් අතරේ ඔබ ලබාගත් සම්මානයක් අපි ඉදිරියේ තියෙන ඔබේ නිෂ්පාදනය හෙළරස නිෂ්පාදනය ලබාගත් සම්මානයක්. අපි මේ සම්මානය ගැන කතා කරමු. ඔව්. අත්‍තරම මේ සම්මානය මට හම්බ වෙන්නේ මගේ ප්‍රධාන නිෂ්පාදනය වන කිතුලාශ්‍රිත නිෂ්පාදන වලින්. ඒ කියන්නේ STB බැංකුව හරහා ක්‍රියාත්මක වුණා මාලිබොඩ කියන ප්‍රදේශයේ හෙරිටේජ් චෑන්ස් කියලා ව්‍යාපෘතියක් කිතුල් නිෂ්පාදන කිතුල් ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතියක්. අතරම මේ ව්‍යාපෘතියේ කිතුලාශ්‍රිත නිෂ්පාදන එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීමේ උපදේශිකාවක් විදිහට මම එම ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වැඩ කරවුවා. ඉතින් එහිදී මට අගය කිරීමක් ලබා දීම සඳහා එම මේ ආයතනය විසින් මධ්‍යම පළාත් ව්‍යවසායක වින්තේරීමේ උත්සවයේදී ලබා දුන්න සම්මානයක් තමයි මේ තියෙන්නේ. හොඳයි. මීට අමතරව මේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව ඉගෙන ගන්න එහෙම නැත්නම් මේ ආශ්‍රිතව මේ ඉන්ඩස්ට්‍රි එකට තව කෙනෙක් එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ සූදානම් දෙය දැනුම ලබා දෙන්න. ඔව් ඇත්තටම නොසංගවා මේ දේවල් ලබා දෙන්න පුළුවන්. මොකද මේ අපේ ලංකාවේ ඉන්න කෝටි ගණන් ජනතාව. ඉතින් මට විතරක් මේ දේවල් ඇත්තටම මේ ජනතාව අතරට ගෙනියන්න බෑ. තවත් අය බිහි වෙන්න ඕනේ. කිසිම ගැටලුවක් නැහැ. අවශ්‍ය කරන දැනුමක් ලබා දෙන්න මම සූදානම්. ඊට අවශ්‍ය කරන දැනුමක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මාත් එක්ක සම්බන්ධ වෙලා ඒ දේවල් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හොඳයි. එහෙමනම් මේ සියල්ල වෙනුවෙන් ඔබේ නිෂ්පාදන මිලදී ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබව සම්බන්ධ කරගෙන මේ හා සම්බන්ධ තාක්ෂණික කරුණු කාරණා දැනගන්න වෙන්න පුළුවන්. කොහොමද හෙළරස නිෂ්පාදන එහෙම නැත්නම් ඔබතුමියව සම්බන්ධ කරගන්නේ කෙනෙක්? මට ඇත්තට මෙතනදී දුරකථනය හරහා සම්බන්ධ කර ගැනීම තමයි වඩාත් පහසු වෙන්නේ. ඊට අමතරව WhatsApp, Facebook page එක හරහා වුණත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව්. තිරේ දුරකථන අංකය දිස් වෙනවා. ඊට අමතරව අපි සඳහන් කරමු කොහොමද Facebook හරහා ඔබව සම්බන්ධ කරගන්නේ කියලා. Facebook එකේ මගේ page එක තමයි හෙළරස්සේ නමින් මගේ logo එක පාවිච්චි කරලා තියෙනවා page එක. ඒක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. WhatsApp කියන්නේ groups වල හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ව්‍යාපාරික මේ ඒ කියන්නේ ව්‍යාපාරික WhatsApp අංකය හරහා ඒව හරහා ඉතින් අවශ්‍ය කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඍජුවම මුණ ගැහි හෝ කිසියම් ආකාරයකින් අවශ්‍ය කෙනෙකුට ඒ අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන්. මමත් දැනුම සොයා යන කෙනෙක්. එතට දැනුම සොයාගෙන යන අය අතරේ මූලික දැනුම ලබා ගන්න අයට මාත් එක්ක සම්බන්ධ වෙලා අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. හොඳයි. මේ වෙනුවෙන් දේශීය ව්‍යවසායක සංගමයෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද? ඇත්තටම මේ ලබා දීපු අවස්ථාවම ඊට හොඳම උදාහරණයක් නේද? ඒ කියන්නේ අපේ දේවල් අපි මේ කරගෙන යන දේවල් අපේ මාධ්‍ය හරහා පාරිභෝගිකයන්ට හෝ වේවා ඊට සම්බන්ධ මේ වැදගත් වෙන සියලුම පුද්ගලයින්ට මේ වගේ අවස්ථාවන් තුලින් ලබා දීම තරම් වටින දෙයක් මම හිතන්නේ මේ වෙනත් ආයතන වලින් කෙරෙනවා කියලා. මේ ආපු ගමන් මගේ ඇතුලේ ඔබට බොහෝ දෙනා ඇති ස්තුති කරන්න මතක් කරන්න අපි අයව මතක් කරන්න කාලෙ වෙන් කරමු. ඔව් ඇත්තටම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මගේ සහෝදරයාට. එයා තමයි කිව්වේ මේ දේ කරන්න මේ දෙක පටන් ගන්න කියලා. එතනින් ගත්තා මගේ දෙමව්පියන්ට ඒ වගේම මගේ පවුල් ස්වාමියාට පවුල් සිදුනාට මගේ මේ දේවල් කරගෙන යන්න ලබා දෙන සහායට. ඊට අමතරව විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර සංවර්ධනාංශයේ අපේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්තුමාලා දෙදෙනාට එතනින් එහාට දිස්ත්‍රික් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට ගැටමේ කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම
නිලධාරි මහත්වරුන්ට මහත්මියන්ට ඒ වගේම පෞද්ගලික නොවන සංවිධාන කීපයක් හරහා මට උදව් උපකාර කරා. ඒ සියලුම නිලධාරි මහත්මී සියලු දෙනාටම ස්තුතිය මෙලා ප්‍රකාශ කරන මට මේ අවස්ථාව ලබා දීපු අපේ නදීෂා මිස්ටර් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. එතුමියම තමයි මම කතා කරලා මේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා කිව්වේ. ඇත්තටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන. තවත් දවසක හෙළරස නිෂ්පාදන රටක් දන්න ලෝකයක් දන්න නිෂ්පාදනයක් විදියට අපි හැමෝම ඉදිරියේ කතා බහ කරන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ඉක්මනින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබට. ආයුබෝවන් කියලා සමු දෙනවා. ආයුබෝවන්. හොඳයි. එහෙමනම් අපි තවත් මෙවැනිම රටක් ලෝකයක් දිනන මිනිස්සු එක්ක කරන කතා බහක් එක්ක මුණ ගැහෙමු. ආයුබෝවන්.